යාළුවනේ අද පොහොයනේ හස්බන්ඩ්ගේ නිවාඩු දවස. ඉතින් හස්බන්ඩ්ගේ අයියලා කෝල් කරා කොහේ හරි යන් කියලා. ඊට පස්සේ අපි හදිසියෙ ලෑස්ති වෙලා ඉක්මනට යන්න ගියා. අපිට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා මොකද හදිසියෙම ලෑස්ති වෙලා ගියේ. දැන් මේ දඹුල්ල පැත්තට තමයි ගියේ. දැන් මේ යන ගමන් අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා කණ්ඩලමේ වැව පැත්තට යනවා. පොඩි බබාලා ගොඩක් ඉන්න හින්දා මේ එයාලත් එක්ක පොඩ්ඩක් නාන්න එහෙම කියලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ දවස්වල නාද්දින් ඒ නාන තැනකින්ම විතරක් නාන්න ගොඩක් නිවුස් ගියානේ අනතුරු වෙලා ඒ හින්දා අපි දැන් මේ හොයාගෙන යනවා මෙහෙම අපි බලන්න ඉස්සරහට පාර දිගේ ගිහින් ආයපහුව ඇවිල්ලා ඒ නාන තැනකින් පොඩි අයව නාගෙන අපි නෑ නැහැ ඉතින් අයියලයි බබාලා ටිකයි විතරයි මම මීට කලිනුත් කණ්ඩලමේ වැවට ඇවිත් තියෙනවා ඒත් මෙච්චර වතුර තිබුණේ නෑ දවස්වල අද නම් වතුර තිබුණ සාමාන්‍ය ගානට අපි ගොඩක් දවල්නේ ආවේ ඒ වෙලාවේ ගොඩක් අවුව සැරයි දඹුල්ලේ පන්සලට ගිහින් එන්න කියලා තමයි ආවේ ඒ වුණාට මේ ගොඩක් අවුව සැරින්දා අපි වැව පැත්තට ඇවිල්ලා නාලා දවල්ට කාලා හැම මේ ඉර බැහැපුවාම හවස් වරුවේ පන්සලට යන්නම් කියලා තීරණය කරලා වැවෙන් නාලා හැම අපි දවල් කණ්ඩ ගියා දඹුල්ල ටවුන් එක පැත්තට කටියත් එක්ක නාලා එහෙම ඇවිල්ලා උණුවේ බඩේ ඉරුඟු කරලක් එහෙම කකා අපි දවල් කෑම කන්න ටවුන් එකට ආයෙත් ගියා අපි හිතුවේ රයිස් ඇන් කරී කමු කියලා ඊට පස්සේ එතන yellow rice එකක් තිබ්බා අපි ඒව කාලා බබාලට ඕන කීවේ රයිස් ඊට පස්සේ එයාලට රයිස් අරන් දීලා එතනදී කාලා එතකොට වෙලාව 4:00ට විතර ඇති ඊට පස්සේ අපි පන්සල පැත්තට ගියා ඇත්තටම මම මේ දඹුල්ලේ පන්සලට ගොඩක් සැරයක් ඇවිත් තියෙනවා ඒත් මේ අර මම උඩ ලෙන් විහාර තියෙන හරියට ගිහින් තිබුණේ නැහැ. ඒ ගලට නැගලා තිබුණේ නැහැ කොහොමටවත්. ඊට පස්සේ අපි මේ අද උඩට නැංගා. උඩට නගිද්දින් යාළුවනේ මේ දෙපැත්තේ අච්චාරු ෆෘට්ස් වලින් අර ඩිහයිඩ්‍රේට් කරපු ෆෘට්ස් වලින් එහෙම අච්චාරු තියෙනවා. ෆ්‍රෙෂ් ඒවත් තියෙනවා. එතනම මාර රහයි ඒවා. මට නම් රහයි. අර නෙල්ලි එකක් එහෙම තිබුණා රහම රහයි. අපි ඒවත් අරගෙන කකා ඉතින් ගියා. ඔයාලට කියන්න ඕනේ යාළුවනේ මේ දෙපැත්තේ ගොඩාක් රිලව් ඉන්නවා. කෑම අරන් යන්න එපා යද්දී. අපිට සෑහෙන්න මේ රිලව් එන්න ආවා මේ ඒ කෑම හින්දා. අපි ඉතින් දන්නේ නැතුව ඒව අරන් ගිය හින්දා ඔයාලා යද්දී අරන් යන්න එපා. බහිනකොට කන්න ඒවා. අරන් යනවනම් බෑග් එකේ හරි දාගෙන යන්න. මේ ගල දිගේ වතුර වැටෙනවා. මේ බලන්නකෝ මේ කටාරම් කොටලා තියෙන්නේ. ඒ හින්දා ඇතුළට යන්න නැතුව මෙහෙම හැම වෙලේම වතුර වැටෙනවා. හරිම ලස්සනයි. මං පළවෙනි වතාවනේ ගියේ. මාරම ලස්සනයි. ඔයාලා ගොඩක් දෙනෙක් ගිහින් ඇති ගියපු නැති අයත් ඇති මං වගේ ගිහින් බලන්න මේ උඩ හරිම ලස්සන සන්සෙට් එකකුත් තිබුණා කොහොම හරි 6 විතර වෙද්දී අපි පහලට බැස්සා බබාලත් අරන් ඉතින් කරුවලේ අමාරු හින්දා ඉක්මනට අපි කරුවල වැටෙන්න කලින්
පහලට බහැලා ආවා. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපේ පොයේ දවස ගෙවුනේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.